හැමෝටම සුබ දවසක්. ඔයාලට මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාරි ප්ලස් කියන සුපිරිම බෙටින් ප්ලැට්ෆෝම් එකට මම ඩිපොසිට් එකක් දාලා තියෙන්නේ. ඒකට ඩිපොසිට් මුදල මම ඔයාලට පෙන්නන්නම් මුලින්ම මේ විදිහට කියලා බලා ගන්න පුළුවන්. amount එක කීයක්ද කියලා මේ තියෙන්නේ මම දාගත්ත ඩිපොසිට් එක 3,62,000ක්. මේ වෙනකොට මම ක්‍රිප්ටෝ හරහා තමයි මේ ඩිපොසිට් එක දාගත්තේ. රයිට්, මම ගේම් වගේ ප්ලේ කරන්න ගිහිල්ලා පුංචි ලොස් එකක් තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. මම ගේම් එක ප්ලේ කරලා පෙන්නන්නම්. මොකද මේ වගේ මුදලක් මම යූස් කරන්නේ ඇත්තටම රිස්ක් එකක් අරගෙන මේ විදියට earn කරන්න පුළුවන් හින්දා තමයි මම මේ මුදල මන් දාලා ඔයාලට මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා පෙන්නන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මම ගේම් එක ප්ලේ කරන්නේ කොහොමද, දිනන්නේ කොහොමද, පෙරදෙයිද, ඒ හැම එකක්ම බලා ගන්න පුළුවන්. රයිට්, එහෙනම් වැඩි කතා නොකර මම පැහැදිලිව කතා කරන්නම්. මේ විදිහට පාරි ප්ලස් account එකක් ඔයාලට නැත්නම් ඔයාලට පුළුවන් මේ පාරි ප්ලස් account එකක් හදාගන්න. මේ වීඩියෝ එක බලලා HBT 500 තමයි මගේ ප්‍රොමෝ කෝඩ් එක. ඒතර මගේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරාට පස්සේ ඔයාලට 100ක බෝනස් ඩිපොසිට් එකක් නැත්නම් බෝනස් එකක් ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. රයිට්, එහෙනම් වැඩි කතා නොකර අපි යමු ගේම් එක ප්ලේ කරන්න. මේ විදිහට ක්‍රෑෂ් ගේම් එක ප්ලේ කරමු. ඔයාලට amount එක බලා ගන්න පුළුවන් 3,58,295ක් තියෙනවා. එතකොට මේ amount එකෙන් තමයි මම ප්ලේ කරන්නේ. මම ප්ලේ කරන විදිය බලාගෙන ඉන්න. මේ විදියට මම ප්ලේ කරන්න ගන්නවා රුපියල් 3,000 ඉඳන් 1.294න් කැඩුවා. ඔන්න රයිට්, මම එක ගැලෙව්වා. රුපියල් 8,670ක් ගැලෙව්වා එකෙදී. තව තිබ්බනම් තව ගලව ගන්න තිබ්බා. සිස් තව යනවා මේ අපරාධේ. මේක ටිකක් දාලා බලමු. එක අන්න සිස් ගලව ගන්න බැරුණා. පොඩ්ඩක් වෙලා ඉමු බලන්න. මොකද 3.58යින් තිබ්බේ. 3,60,000ක් තියෙනවා. ඒකට තාම මයි කවර් වෙලා නැහැ මුදල. රාදිමි කියන්නේ පාරි ප්ලස් එකේ සුපිරියටම විනින් chance එක වැඩි හොඳේ. අලුතෙන් මාපු හින්දා මැච් එකක් ගහ ගන්න පුළුවන්. මේ විදිහට මේ තව යනවා 16 18 20 අපරාධ කියනලා හිතෙන්නේ මේ වෙලාවට තමයි 27ක් දක්වා ගියා එක. මේක ටිකක් බලමු, කමන්නේ ලොස් වුණාත් මේක ටිකක් ඉක්මනින්ම ගලව ගන්න ඕන. මොකද රිස්ක් එක වැඩි. සාමාන්‍යයෙන් දෙකට අන්න ගලව ගත්තා. හොඳේ, ඒක ගලව ගන්න බැරි වුණා. හොඳේ, තව එකක් ප්ලේස් වුණා. බලමු දෙකෙන් හරි මේක ගලව ගන්න තිබ්බනම් ප්‍රොෆිට් එකකුත් එක්ක අන්න පොඩ්ඩක් ඉමුනේ. මම ප්‍රොෆිට් එකෙන් තමයි ගලවන්නේ. රුපියල් 30,000ක් නේ. 30,000 ලොස් වෙලා ඉන්නේ. අන්න
දෙකෙන් ගැලවුවේ. දෙකෙන් ගලව ගත්තා නම් ඇති මේක. ඔන්න මං ගැලවුවා. අපි යමු. රයිට් කීයද? 3,76,865 තියෙනවා. ඒතකොට තව යනවා තව තියාගෙන හිටියනම් මේ විදිහට තව ගලවන්න තිබ්බා. මොකද බය වෙලා හරියන්නේ නැහැ. ඒතකොට මේ විදිහට අපරාධේ. මොකද කරන්නේ ඉතින් නේද? මේ විදිහට දැනට රුපියල් 16,000 ප්‍රොෆිට් එක තියෙනවා. 30 එකෙන් තමයි ඒක කැඩන්නේ. හරි. එතකොට මම නැවත අදට ප්ලේ කරන්නේ නැහැ. ප්ලේ කරන එක නවත්තනවා. මොකද මුදලක් earn කරන්නේ දවසකට. එතකොට පුංචි amount එකක් හරි earn කරගෙන වැඩි කරගන්න එක තමයි මගේ ටාගට් එක. එතකොට මම ඔයාලට බලා ගන්න පුළුවන් මුලින්ම කීයද දැම්මේ, දැන් amount එක කීයක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. රයිට්. ඉතින් ඔය විදිහට තමයි මම මේ ගේම් එක ප්ලේ කරන්නේ. එතකොට ඔයාටත් මම ඉස්සරහට තව එක විදිහට ගේම් එක ප්ලේ කරලා පෙන්නන්නම්. මොකද ක්‍රෑෂ් ගේම් එක විතරක් නෙමෙයි අනිත් ඒවා ප්ලේ කරන්න පුළුවන්. මම ප්ලේ කරලා පෙන්නන්නම්. මේ වගේ amount එකක් දාගෙන මම මේ විදිහට earn කරන්නේ. ඇත්තටම මේකේ හොඳ ගේමක් ගන්න පුළුවන් හින්දා තමයි මේ විදිහට මම earn කරන්නේ. එතකොට ක්‍රෑෂ් ගේම් එක නම් සුපිරියටම වැඩේ වෙනවා. එතකොට කිසි ගැටලුවක් නැතුව අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන්. රයිට්. එහෙනම් ඔයාලගේ අදහසත් කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. ඊට අමතරව වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. පාරි ප්ලස් account එකක් පාරි ප්ලස් ගැන මොකද හිතෙන්නේ ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකක් දාන්න. සුපිරි ගේමක් ගන්න පුළුවන් platform එකක් නැත්නම් site එකක් තමයි. ඒ නිසා දැම්මම සෙට් වෙලා වැඩේ පටන් ගන්න. රයිට්. එහෙනම් හැමෝටම thank you.